ඒ වගේම අනුශූරතා කුසලානයේ සඳහා B රිෂාන් මහතා කරකෝල වැව. ඒ වගේම තුන්වෙනි ස්ථානයේ කුසලානයේ සඳහා රොයල් මාකටින් ආයතනයේ අධිපති රියාස් මහතා. ඒ වගේම හතරවෙනි ස්ථානයේ කුසලානයේ සඳහා අනුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා අපේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. EMC ආයතනයේ EMC මාකටින් ආයතනයේ අධිපති රියාස් මහතා අපේ ක්‍රීඩාලෝලීය රයිස් මහතා අපේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම දැන් සූදානම් වන්නේ තරගයේ දෙස්සට අවධානය යොමු කරන්නට ප්‍රථම කඩවල දවා ගන්නට සමත්කම් දක්වන ආරම්භක පන්දු යවන අපේ ක්‍රීඩාලෝලීය මිතුතුනි පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ධනුෂ්ක සම්පත් ප්‍රථම පන්දුව තුළදීම දවා ගන්නට සමත්කම් දක්වුවේ ධනුෂ්ක සම්පත් ගෝල්ඩන් ඩක් අවස්ථාවකට ලක්වන්නේ නවක පිතිකරුවා ලෙස රණා පිටියට සම්බන්ධ වනවා මොහමඩ් රිකාස් නවක පිතිකරුවා ලෙස රණා පිටියට සම්බන්ධ වන්නේ අපේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම මේ තරග මාලාවේ තරගාවලියේ වීරයා සඳහා සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙන්නේ අභිනයාස් අන්බියාස් ජුවලරි ආයතනයේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම අවසාන මහා තරගයේ වීරයා සඳහා අනුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා රෆයිදීන් මහතා ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම හොඳම පිතිකරුවා සඳහා සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා LHD මාකටින් ආයතනය. ඒ වගේම හොඳම පන්දු යවන්න සඳහා සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙන්නේ කොබෙයිලයිට් ආයතනයේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම මේ තරග මාලාව සාර්ථක කර ගන්නට සචාන් මහතා කරකෝල වැව. ඒ වගේම ජලි සිස්ටෝස් කටුකෑලියාව. ඒ වගේම ෆයිසල් මහතා කටුකෑලියාව. ඒ වගේම නව්සර් මහතා කටුකෑලියාව. ඒ වගේම සරුක් කාජියාර් කටුකෑලියාව ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම වර්කාත් මල්ටිසෙන්ට් ආයතනයේ අධිපති අනාස් මහතා ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම මුබීන් මහතා කටුකෑලියාව. ඒ වගේම සරාබ් මහතාද සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා. ඒ වගේම හිල්මි ස්ටෝස් ආයතනයේ අධිපති හිල්මි හාජියාර් මහතා කටුකෑලියාව. ඒ වගේම හිල්මි මහතා කටුකෑලියාව. ඒ වගේම B රිෂාන් මහතා කරකෝල වැව. ඒ වගේම කටුකෑලියාව අස්වර් මහතා සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා. ඒ වගේම කටුකෑලියාව අප්‍රෙඩි මහතාද සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම හිමාස් මහතා හිමාස් වෙජිටබල් ආයතනය. ඒ වගේම ඒ වගේම සුක්‍රි ස්ටෝස් ආයතනය කටුකෑලියාව. ඒ වගේම සුල්ෆිකාර් මහතා කටුකෑලියාව. ඒ වගේම ඇක්ටිව් ලයිෆ් ෆාමසි ආයතනය කටුකෑලියාව මේ තරග මාලාව සාර්ථක කර ගන්නට සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා අපේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. ළමයි විදියට ලකුණු සංඛ්‍යාව දැක්කේ පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු දෙකක් ලෙසයි අපේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. නිසක වශයෙන් අනුග්‍රහයක බවතුනුත් සීපත් කළ යුතුයි පැහැදිලිවම දිවෙනවා පන්දු යවන්නට දක්වන ති මද වේගයෙන් පන්දු යවන්න ඇවර පහරක් කෙල කරනවා පන්දු ඇදිනවා බැක්වර්ඩ් ස්වාල් එක් කලාපයට එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. ඒ වගේම රෆයිදීන් මහතා කරකෝල වැව. ඒ වගේම උමර් කත්තාබ් මහතා කරකෝල වැව සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා. ඒ වගේම මුන්සිර් මහතා කට්ටා රාජ්‍යයේ සිට කරකෝල වැව. ඒ වගේම ආශික් මහතා කරකෝල වැව ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඔහුත් කටාර් රාජ්‍යයේ සිට සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙන්නේ ආශික් මහතාටද පෙවිනි ස්තුතිය අන්තනවා ක්‍රීඩාලෝලීය මිතුතුනි. මෙම තරග මාලාව පිළිබඳව නිතරම සොයා බලමින් මහට දුරකථන ඇමතුම් පවා ලබා දුන්න ආශික් මහතා ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම ඇක්වා ආයතනයේ ඉර්ෂාඩ් මහතාද සිපත් කර සිටින අවදානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා. මහජන හાર્ඩ්වෙයාර් ආයතනයේ අනුරාධපුර JLM මාකටින් ආයතනය රොයල් මාකටින් ආයතනය LHT මාකටින් ආයතනය ඒ වගේම LHT මාකටින් ආයතනය ඒ වගේම කොබෙයිලයිට් ආයතනය ෆයින් එන්ටර්ප්‍රයිස් ආයතනය ඒ වගේම සියලට ලංකා ආයතනය ඒ වගේම සබරගමුව ලයන්ස් ආයතනය ඒ වගේම සුවයිර් මහතා කරකෝල වැව. ඒ වගේම නිල්ෆාර් මහතා කලකෝර වැව. ඒ වගේම සාදික් මහතා කරකෝල වැව. ඒ වගේම නව්සර් මහතා ඒ වගේම ඉන්පාස් මහතා ගෝමරන් කල්ල ජසීර් සර් සියානුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා අපේ ක්‍රීඩාලෝලීය මිතුතුනි. ඒ වගේම රෆයිදීන් මහතා කරකෝල වැව. ඒ වගේම සලවුදීන් සර් කලකෝර වැව. ඒ වගේම අමීර් ખાન මහතා කරකෝල වැව. වශීර් මහතා කරකෝල වැව. ඒ වගේම ෆර්හාත් ට්‍රාන්ස්පෝර්ට් ආයතනය ඒ වගේම සිල්වියා ස්ටෝස් ආයතනය ඒ වගේම නදීර් මහතා කටුකෑලියාව ඒ වගේම මපාස් මහතා කටුකෑලියාව ක්‍රීඩාලෝලීය මිතුතුනි.
මරාබා සෙන්ටර් ආයතනයේ අධිපති කටුකෑලියාව ඒ වගේම හිෆ්ටාස් මහතා සිය අනුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා. ෆික්‍රා ෆාම් ෂොප් ආයතනය ඒ වගේම අන්බියාස් ජුවලරි ආයතනය ඩීම් මා ගෝල්ඩ් හවුස් ආයතනය යන ආයතන මේ තරඟ මාලාව සාර්ථක කරගන්නට සිය අනුග්‍රහය දායකත්වය එකතු කර තිබෙනවා. ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි අනුග්‍රහය දායකත්වය ලබා දුන් ඔබ සියලු දෙනාටම පැහැදිලිවම ස්තුතිවන්ත වෙනවා. ඔබ අනුග්‍රහය දායකත්වය නිසාවෙන් කරකෝල වැව අලාක්ෂා ක්‍රීඩා සමාජයට මෙවන් තරඟ මාලාවක් ලාංකීය සැහැල්ලු පන්දුවට මුදා හැරීමට හැකියාව ලැබුණේ මෙම සතියන්තය තුල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් සැනකෙළිය ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි දැන් සූදානම් තරඟයේ දෙසට අවධානය යොමු කරන්නට ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායම මේ වන විට ලකුණු 9ක් ලබාගෙන තිබෙන්නේ. එවර මොහමඩ් රිකාස් පොල් පහරක් කෙල කරනවා. පන්දු ඇදිනවා ඩීපිස්වාලේ කලාපයට එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා පිතිකරුවන් දෙදෙනා ඒ දස්සවන ලකුණ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කිරීම සඳහා නව් ෂාට් පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි පන්දු යවන කලාවැව WSC ක්‍රීඩකින් ගම්මාන මට්ටමින් අවසාන මහා තරගය සඳහා ප්‍රේෂ්ඨ වූයේ ඒ වගේම පානදුර සුපර් පැෂන් ක්‍රීඩකින් විවෘත කාණ්ඩයෙන් අවසාන මහා තරගයේ දොරගුළු විවර කරගත් කණ්ඩායම ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි මේ වනිට තියුණු අභියෝගයක් කෙල කර තිබෙනවා. පැහැදිලිවම පන්දු යවන කලාවැව WSC ක්‍රීඩකයන් එවර කස්සුන් රාජපක්ෂ පහර එල කරනවා. පන්දු ඇතිනවා ඩී බැක්වර්ඩ් ඉස්වාලේ කලාපයෙන් 4 සීමාව පසු කරනවා ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි එම ලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් දක්වා ඉහළ යනවා. පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා පිටියට සම්බන්ධ වූ ක්‍රීඩකයා රාජපක්ෂ මේ වන විට තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 7ට ප්‍රවිෂ්ඨ වන ආකාරයක් පෙනී යන්නේ ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි මේ තියුණු තීරණාත්මක අවසාන මහා තරගයේ වටිනාකම පැහැදිලිවම රුපියල් ලක්ෂයක් ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි මන්ද මෙහි ශූරයන්ට රුපියල් 1,80,000ක් මේ යන ශූරයන්ට රුපියල් 80,000ක් එවර ප්ලික් කිරීම ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි කසුන් රාජපක්ෂ ප්‍රදර්ශනාත්මක පන්දු පහරක් කෙලකන ලැබුවේ කරකෝල වැව ඒෂ් ලයිට් චැලෙන්ජ් ට්‍රෝෆි තරඟ මාලාව තුල එම ලකුණු 6ත් සමග ලකුණු 20යි මුල් ලකුණු සංඛ්‍යාව දැන් පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි කසුන් රාජපක්ෂ වමතින් පිට හසුරන ක්‍රීඩකයා ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි අවසන් පන්දු වාර අවසන් මහා තරගය තුල මේ වන විට තම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 7ට ප්‍රවිෂ්ඨ වන ආකාරයක් පෙනී යන්නේ. නැවතත් තිබෙනවා තම සීමාවේ සිට එවරත් පීතරමියම පන්දුවට ලප්ට ටෝන් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන ලැබුවේ ලකුණු 6ක් හිමි කර ගන්නවා. එම ලකුණු 6ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 26ක් දක්වා ඉහළ යනවා. මේ වෙනවිට පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි ප්‍රථම පන්දු වාරයේ ක්‍රියාත්මක කළද ක්‍රීඩකයා මැනවින් පන්දු වාරයේ ක්‍රියාත්මක කරත් දෙවන පන්දු වාරයේ තුලදී කස්සුන් රාජපක්ෂ වමතින් පිට හසුරන ක්‍රීඩකයා තම හිස ඔසවන්නට පටන් අරන් තිබෙන්නේ කලාවැව WSC කණ්ඩායමේ දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කළද ක්‍රීඩකයා නෞෂාන් හමුවේ ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි මිනිට නෞෂාන් පන්දු 4ක් කිවා තමා තිබෙනවා. ඔහුගේ පන්දු 7ට කස්සුන් රාජපක්ෂ ලකුණු 16ක් ලබා ගන්නට ඒ වගේම රිකාස් එක් ලකුණක් ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙනවා. එවර එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා. ඉතාමත් හොඳ පන්දුවක් ක්‍රියාත්මක ලැබුවේ ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි ලකුණු සංඛ්‍යාව ලකුණු 27යි ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි වෙනවා මිලංග පන්දුව ක්‍රියාත්මක කරන්නට එවරත් පහරක් කෙල කරනවා ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි ඉස්වාලේ කලාපයෙන් ඒ වගේම ඔබ දන්නවා මේ තරඟ මාලාවේ විශේෂත්වය ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි ඒෂ් ලයිට් ආයතනය මගින් ඔවුන්ගේ විදුලි ආලෝක දාන ලබා දෙන ප්‍රථම තරඟ මාලාව ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි මේ තරඟ මාලාව නිසක වශයෙන්ම පැහැදිලි ආලෝක ධාරා යටතේ මේ තරඟ මාලාව ක්‍රියාත්මක වූවා. නිසක වශයෙන්ම ඔබගේ ඉදිරියේ පැවැත්වෙන තරඟාවලියන් සඳහා ඒෂ් ලයිට් ආයතනය සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබෙනවා. ප්‍රික්‍රඩාලෝලි මිතුතුනි පැහැදිලිවම ඔවුන්ගේ දුරකථන අංක පිළිබඳව අප සඳහන් කරන්නම්.
ඉදිරියේදී ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි නිසක වශයෙන්ම මේ ක්‍රීඩා පිටිය තුල රැඳී සිටි සියලු දෙනා මෙහි ආලෝක ධාරාවලට සිය සාක්ෂි සපයාවි ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි පැහැදිලි ආලෝක ධාරා නිසක වශයෙන්ම දෙවන පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට මංචු පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 28ක් ලෙසයි දැක්වෙන්නේ. සුදානම් පන්දුවට මුහුණ දෙන්නට මොහමඩ් රිකාස් දක්වන පිතිකරුවා දෙවන රයිට් ආමෝද විකට් ආකාරයෙන් එවර පහරක් එල්ල කරනවා ඩ්‍රයිව් පහරක් පන්දු ඇතිනවා මිඩෝන් දෙසට වන්නට එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා පිතිකරුවන් දෙදෙනා දැන් ක්‍රීඩා පිටියට හොඳින් හිරැස් පතිත වී තිබෙන්නේ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි රාත්‍රී කාලය තුල සහ හිමිදිරි උදෑසන තුල දැඩි පින්නක් දක්න ලැබුණා පැහැදිලිවම ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි දැන් අවට පරීක්ෂණය ඔබට නිරීක්ෂණය වෙනවා ඇති ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි මේ ක්‍රීඩා පිටිය සුබාදාමත් සමග අලංකාර වටපිටාවකින් අවට පරිසරයක් හිමි ක්‍රීඩා පිටියක් ලෙස අවිවාදයෙන් හඳුන්වා දීමට හැකියාවක් තිබෙනවා කරකොල්ල වැව මහජන ක්‍රීඩා පිටිය දක්වන තින් මදවේකින් පන්දු යවන ක්‍රීඩකයා මංචු ලකුණු අතර සිටින වමත් පිතිකරුවා අසුන් රාජපක්ෂ හමුවේ පන්දු ක්‍රියාත්මක කරන්නට තිබෙන්නේ එවර ඉතාමත් හොඳ පන්දුවක් අසුන් රාජපක්ෂ හමුවේ පිටත දෝලනයක් සහිත පන්දුවක් ක්‍රියාත්මක ලැබුවේ අසුන් රාජපක්ෂ සම්පූර්ණයෙන්ම පරාජයට පත්වනවා එම පන්දුව තුලදී ගුඩ් ලෙන්ති පන්දුව පතිත කරන ලැබුවේ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි ලකුණු අතර සිටින වමත් පිතිකරුවා පාලනය කරන්නට සමත්කම් දක්වා ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි එම ලකුණු සංඛ්‍යාව ලකුණු 29 සීමාවෙන් රැඳී පවතින්නේ වගේම නැවතත් තිබෙනවා තම සීමාවේ සිට විලංග පන්දු එවර ලප්ටට ආබ්‍රායු පන්දු පහරක් පුල්ලෙන්ති පාතිත පන්දුවට තාක්ෂණයෙන් පරිපූර්ණ පන්දු පහරක් කෙලිකන ලැබුවේ අසුන් රාජපක්ෂ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කැඳවීම ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි 100%ක්ම තම සාධාරණීකරණයට ලක් කරමින් තිබෙන්නේ වමතින් පිට හසුරන ක්‍රීඩකයා එම ලකුණු 6ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35ක් දක්වා ඉහළ යනවා දැන් පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි මෙවැනිට පන්දු 3ක් ගෙවා දමා තිබෙන්නේ පන්දු යවන ක්‍රීඩකයා අමාංචු දිවෙනවා දක්වන තින් මද වේගෙන් පන්දු යවන්න එවර ඉතාමත් හොඳ පන්දුවක් ක්‍රියාත්මක කර ලැබුවේ අසුන් රාජපක්ෂගේ පාදයේ අස්සලටයි පන්දුව පතිත කරන ලැබුවේ පාද ආක්‍රමණය කරමින් පන්දුව ක්‍රියාත්මක කර ලැබුවේ ඔහු ඉක්ුත් පන්දුව ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි පිටේ ඉන්න දෙසින් ක්‍රියාත්මක කර ලැබුවේ පිටේ ඉන්නට එපිටින් පුල්ලෙන්ති පන්දුව පතිත කරන ලැබුවේ කසුන් රාජපක්ෂ ලොප්ටට ඔබ්‍රායි පන්දු පහරක් කෙල කරා ඉක්ුත් පන්දුව තුලදී මේ පන්දුව කසුන් රාජපක්ෂගේ පාදයේ ආක්‍රමණය කරමින් ක්‍රියාත්මක කර ලැබුවේ කසුන් රාජපක්ෂ මේ පන්දුව තුලදී පරාජයට පත් කරන්නට සමත්කම් දක්වා නැවතත් තිබෙනවා තම සීමාවේ සිට ඕවර් ද විකට් ආකාරයෙන් මීළඟ පන්දුව ක්‍රියාත්මක කාන්ට එවර පීතරම යමු පන්දුවට මොහමඩ් රිකාස් පහර එල්ල කරනවා කෙසේ වෙතත් පිටේ පිට තාක්‍රේ පන්දුව දැවටෙන්නේ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ ලකුණු 37ක් ලෙසයි මේ වෙනිට පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ඉවෙනවා පන්දු යැවීම සඳහා දක්වන තින් මද වේගෙන් පන්දු යවන්න එවර ඉතාමත් හොඳ පන්දුවක් ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි ක්‍රියාත්මක කර ලැබුවේ තරමක් වේගය අඩාල කරමින් ක්‍රියාත්මක කර ලැබුවේ එම පන්දුව රසුන් රාජපක්ෂ ෆ්ලික් පහරක් කෙල කරන්නට වෑයම් කරේ කෙසේ වෙතත් පන්දු යවන්න ඉතාමත් හොඳ පන්දුවක් ක්‍රියාත්මක කර ලැබුවේ වේගය අඩාල කරමින් කසුන් රාජපක්ෂ තෙලුවක් අතරමං කරා එම පන්දුව තුලදී ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි එක් ලකුණකින් සෑහීමකට පත්වන්නටයි සිදුවේ මෙවැනි ලකුණු සංඛ්‍යාව ලකුණු 38යි පන්දු වාර 3ක් නිමාව දක්වන විට ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි ඔබ දන්නවා ඒ ස්ලයිඩ් චැලෙන්ජ් ට්‍රෝෆි තරග මාලාව සිකුරාදා දිනේ
ආරම්භ වූයේ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි අඛණ්ඩව පැහැදිලිවම දින 3ක් මේ තරඟ මාලාවේ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි රැය පහන් කරා ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි පැහැදිලිවම අවසන් පන්දු වාරයේ ක්‍රියාත්මක කරන්නට දානුෂ්ක පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන්නේ වෙනවා ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කරන දානුෂ්ක ලැප්ටෙට් කවර් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන ලැබී පන්දු ස්ථානගත කිරීම සත්කයි ඩීප් කවර් පොයින්ට් දෙසින් අසුන් රාජපක්ෂ වමතින් පිත්ත හසුරන ක්‍රීඩකයා මේ වන විට පිටිය සිස්සාරා පන්දු පහරවල් එලකරමින් පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ ලකුණු පූර්ව ඉහළ දම්වන ආකාරයක් පෙනී යන්නේ එම ලකුණු 4ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 43යි ක්‍රීඩාලෝලි මිතුතුනි රදාශනීය ලැප්ටෙට් ඔන් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන ලැබුවේ එයත් ලකුණු 6ක් හිමි කර ගන්නවා වයිඩ්ලානාන් කලාපෙන් එම ලකුණු 6ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 49යි ලකුණු සංඛ්‍යාව ලකුණු 54යි පන්දුවට පහර දෙන පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ යුනිට් එක අසුන් රාජපක්ෂ ලකුණු 48ක් ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙනවා ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි දෙවන අර්ධ ශතකයේ වාර්තා කරන්නට හැකියාව ලැබේවිද ඒ ස්ලයිඩ් චැලෙන්ජ් ට්‍රෝෆි තරඟ මාලාව තුලදී මේ යුනිට් එකම අර්ධ ශතකයක් වාර්තා වී තිබෙනවා තනුෂ්ක සම්පත් එම අර්ධ ශතකයේ වාර්තා කළ ලද ක්‍රීඩකයා ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි මේ යුනිට් අසුන් රාජපක්ෂ පන්දු 13කට මුහුණ ලකුණු 48ක් ලබා ගන්නට සමත්කම් දක්වා තිබෙන්නේ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි දිවෙනවා පන්දු යවන්න අදක්කුණ තින් මද වේගයෙන් පන්දු යවන්න එවර රාජපක්ෂ පාර එලකන උඩ පන්දුවක් ලෙසයි පන්දු ඇදියාවේ රැක ගන්නට අවකාශයක් නැහැ ලෝන පන්දු රකින්න ක්‍රීඩකයාට ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි අසුන් රාජපක්ෂ අවසාන මහා තරගය ක්‍රීඩා කරන්නට ඒ ස්ලයිඩ් චැලෙන්ජ් ට්‍රෝෆි තරඟ මාලාව තුලදී වාසනාව සමග පැමිණ තිබෙන ආකාරයක් පෙනී යන්නේ වමතින් පිට හසුරන ක්‍රීඩකයා ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි නැවතත් සූදානම් තම සීමාවේ සිට මිලංග පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා දකුණ තින් මද වේගෙන් පන්දු යවන ක්‍රීඩකයා දානුෂ්ක දිවෙනවා ප්‍රධාන විනිසුරු සරත් අමරබන්දු මහතා පාසු කරමින් නැව රාජපක්ෂ ලොප්ටෙට් ඔන් ඩ්‍රයිව් පන්දු පහර එලකනවා ලකුණු 54යි පන්දු 15ක් තුලදී තම අර්ධ ශතකය වාර්තා කරන්නට සමත්කම් දක්වනවා ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි මේ වන විට කසුන් රාජපක්ෂගේ පිට කරකෝල රව මහජන ක්‍රීඩා පිටිය පුරා පන්දු පහරවල් එල කරමින් තම පිටෙන් වර්ණවත් කරන ආකාරයක් පෙනී යන්නේ ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි මේ ලාංකීය සහල් පන්දු ශ්‍රේෂ්ඨය තුල සිට ප්‍රවේගකාරී වමත් පිතිකරුවෙක් ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි වමත් පිතිකරුවන් පිළිබඳව සඳහන් කරන විට ඉහළින්ම කතා විය හැකි නාමයක් පැහැදිලිවම එවර පහර එල කරනවා පිටේ පිට තාක්‍රේ පන්දුව දැවටෙන්නේ පන්දුව ඇදිනවා තර්ඩ් මෑන් දෙසට වන්නට ලකුණු දෙකක් කරා පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වනවා එම ලකුණු දෙකත් සමග දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 62යි ලකුණු 63ක් ලබාගත යුතුයි තරගයේ චක්‍රාණය ක්‍රාන්තිකරුවන් දෙදෙනා ක්‍රඩා පිටියට සම්බන්ධ වී සිටින ප්‍රේක්ෂකාලෝලි මිතුතුනි කාවින්ද සමග අකිල ආරම්භක ප්‍රතිකාරවන් හැටියට ප්‍රේෂ්ඨ වී තිබෙන්නේ එවර අකිල ලොප්ටෙට් කවර් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන ලැබුවේ පන්දු ඇදියාවා ඊප එක්ස්ට්‍රා කවර් දෙසට වන්නට ප්‍රසන්න ධම්මික පන්දු රැක්කු ක්‍රීඩකයා පන්දුව රැකගෙන බාර කරන විට
එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නට සමත්කම් දක්වා පිතිකාරු අඳ දෙනා එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි පන්දුවට පහර දෙන කලා වැව WSC කණ්ඩායම ලකුණු පූලුව මිල්ල ප්‍රියශාන් දිවෙනවා මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට එවරත් එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා දෙවන ලකුණු පූර්වට එකතු වන්නේ පන්දුවට පහර දෙන කලාවැව WSC ක්‍රඩකයන්ට දැන් සුලං ක්‍රඩා පිටිය තුළ හමා යන ආකාරයක් පෙනී යන්නේ මෙවැනි විට ක්‍රඩා පිටියේ තිබෙන දච හොඳින් ලෙල දෙනවා අපේ ක්‍රඩාලෝලි මිතුතුනි මේ සැහැල්ලු පන්දු ටික ක්‍රඩාවත් සමග සුළඟ බැඳී තිබෙන කාරණයක් නිසක වශයෙන්ම විටක වාසිය විටක අවාසිය විටක වාසනාව විටක අවාසනාව විටක සතුට විටක දුක විටක මිහිරි විටක අමිහිරි ගෙන දෙනවා අපේ ක්‍රඩාලෝලි මිතුතුනි සුළඟ විසින් පිතිකරුවන්ට ඒ වගේම පන්දු රකින්නන්ට සහ පන්දු යවන ක්‍රඩකයන්ට ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි ලකුණත් පිතිකරුවා කාවින්ද සූදානම් පන්දුවට මුහුණ දෙන්නට එවරත් ඉතාමත් හොඳ පන්දුවක් මිල්ල පිටින් ආක්‍රමණය කරමින් වයිට් යෝග පන්දුවක් ක්‍රියාත්මක ලැබුවේ ඉතාමත් හොඳ වේගයක් සහිතව පන්දු වාරේ ක්‍රියාත්මක කරන්නට මනා හැකියාවක් ලද දක්වන ති මදවේගෙන් පන්දු යවන ක්‍රඩකයා මිල්ල මෙවැනිට පන්දු 4ක් එවා දමා තිබෙන්නේ තම පන්දු වාරේ ලකුණු 4කට නැවතත් සූදානම් අකිල හමුවේ පන්දු ක්‍රියාත්මක කරන්නට අකිල මේ තරග මාලාව තුළ පිටින් අකනා දස්කම් ප්‍රදර්ශනය කළ ලද ක්‍රඩකයා අපේ ක්‍රඩාලෝලි මිතුතුනි එවර ඉතාමත් හොඳ පන්දුවක් එවර පන්දුව කුඩ්ලෙන්ති පන්දුව පාතිත කරන ලැබුවේ චේන්ජ් ඔෆ් පේස් පන්දුවක් ක්‍රියාත්මක කර ලැබුවේ මිල්ල ප්‍රියශාන් ප්‍රේ ක්‍රඩාලෝලි මිතුතුනි ඉක්කුත් පන්දුව වයිට් යෝග පන්දුවක් ක්‍රියාත්මක කර ලැබුවේ මේ පන්දුව ගුඩ්ලෙන්ති පන්දුව පාතිත කරන ලැබුවේ දක්වන ති මදවේගෙන් පන්දු යවන ක්‍රඩකයා නැවතත් තිබෙනවා තම සීමාවේ සිට මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට එවර වයිට් පන්දුවක් ලෙසයි සන්ටෝ අන්වානේ ප්‍රිකඩාලෝලි මිතුතුනි නැවතත් පිය නගනවා තම පන්දු යවන සීමාවට දක්වන ති මදවේගෙන් පන්දු යවන ක්‍රඩකයා මිල්ල ප්‍රියශාන් තම සීමාවේ සිට සූදානම් වන්නේ මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට දෙවෙනවා රයිට් ආමෝද විකට් ආකාරයෙන් එවරත් සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් ක්‍රියාත්මක ලැබුවේ ප්‍රථම පන්දු වාරේ නිමාව දකින විට ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් ලෙසයි දැක්වෙන්නේ ප්‍රිකඩාලෝලි මිතුතුනි එවගේම මෙම සතියන්තයේ පැවැත්වෙන තරග අතතිනේ නිමාව දකිනවා ප්‍රිකඩාලෝලි මිතුතුනි කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට විස්තර විචාරකවරුන්ට විනිසුරුන්ට සජීවී කරුවන්ට ප්‍රිකඩාලෝලි මිතුතුනි පැහැදිලිවම අද දිනේ සහ හෙට දිනේ පමණයි විවේකීව ගත කරන්නට හැකියාව තිබෙන්නේ නැවතත් එළඹෙන 26 වන දිනය තුලදී නැවතත් තරග මාලා ක්‍රියාත්මක කරන අපේ ක්‍රීඩාලෝලි මිතුතුනි මෙහි සිටින කිනි ස්පෝර්ට් ලයිව් නැවතත් කුලියා පිටියේදී ප්‍රින්ස් කුසලාන ක්‍රිකට් තරග මාලාව සජීවී විකාශය සිදු කළ යුතුයි කුලියා පිටිය පුරවරයට මාද සම්බන්ධ වීමට නියමිතයි අපේ ක්‍රීඩාලෝලි මිතුතුනි දෙවන පන්දු ආරේ ක්‍රියාත්මක කරන ප්‍රසන්න ධම්මික පන්දු යෑම සඳහා කැඳවා තිබෙන ක්‍රීඩකයා එවර ප්‍රසන්න ධම්මික පන්දුවක් ක්‍රියාත්මක කරන්නට ගොස් නැවතත් තම පන්දු යවන සීමාවට පිය නගන්නේ ප්‍රිකඩාලෝලි මිතුතුනි අරකොල්ල වැව මහජන ක්‍රඩා පිටියේ තනතිල්ල කොන්ක්‍රීට් ඇතිරු තනතිල්ලක් ප්‍රිකඩාලෝලි මිතුතුනි
ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් ලෙසයි දැක්වෙන්නේ. ප්‍රසන්න ධම්මික ප්‍රථම පන්දුව ක්‍රියාත්මක කරන්නට තිබෙනවා. over the wicket ආකාරයෙන් දර්ශනීය පුල් පහරක් කාවින්ද දකුණ තිම්පිත් අසුරන ක්‍රීඩකයා ප්‍රකඩාලෝලි මෙදපුතුනි කලාවැව WSC කණ්ඩායමේ ඉනිමට ඉඩෝරයට හිරිපොද වැස්සක් වැසෙනවා මෙන් පන්දු පහරක් කෙලකන ලැබුවේ ප්‍රකඩාලෝලි මෙදපුතුනි ප්‍රසන්න ධම්මිකගේ දෙවන පන්දුව තුලදී එම ලකුණු 6ත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 11ක් දක්වා ඉහළ යනවා මේ වන විට ලකුණු 11යි කිසිදු කඩොල්ලක් විඳින වැටි මිල්න ප්‍රියශාන්ස් ප්‍රථම පන්දු වාරය සාර්ථකව හමාර කරා ලකුණු 6කට තරගයේ චක්‍රාණය කරන්නට හඹා යන ඉලක්කය ලකුණු 63ක් ප්‍රකඩාලෝලි මෙතුතුනි දැන් ලකුණු 11යි තවත් ලකුණු 52ක් පිටිපසින් ඒ වගේම නැවතත් සූදානම් දිවෙනවා තම සීමාවේ සිට මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට එවර සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් ක්‍රියාත්මක ලැබුවේ දකුණු තිම් මද වේගෙන් පන්දුවක් ක්‍රීඩකයා ප්‍රසන්න ධම්මික ප්‍රකඩාලෝලි මෙතුතුනි සම්පූර්ණයෙන්ම පරාජයට පත්වනවා එම පන්දුව තුලදී දකුණු අත්පිතිකාරෝ ආකිල සමාවන කාවින්ද දකුණු තිම් පිට හසුරන ක්‍රීඩකයා නැවතත් සූදානම් තම සීමාවේ සිට මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට එවරත් ලොප්ට ඔන් ඩ්‍රයිව් පන්දු පහරක් ටීම් මිඩ්විකට් කලාපයෙන් සරත් මදුෂ්කගේ හිස්සට ඉහළින් පන්දුව ගමන් ගත්තේ ලකුණු 6ක් ලෙසයි සන්ටුවන් වනේ ප්‍රසන්න ධම්මික හමුවේ එල්ල කරන ලද දෙවන 6 පහර කාවින්ද ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කරන්නට සමත්කම් දක්වන ප්‍රසන්න ධම්මික හමුවේ 6 පහරවල් දෙකක් එල්ල කරමින් එල්ල කරන ලද 6 පහරවල් දෙකම ටීම් මිඩ්විකට් කලාපයෙන් එල්ල කරන ලැබුවේ ප්‍රකඩාලෝලි මෙතුතුනි පා ඉන්න දෙසින් සවිමත් පන්දු පහරවල් එල්ල කරන්නට මනා හැකියාව ලද දකුණු අත්පිතිකරුවා නැවතත් තිබෙනවා ධම්මික මීළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට රතාශනීය ලොප්ට ටෝන් ට්‍රයි පන්දු පහරක් කෙලකන ලැබුවේ ප්‍රකඩාලෝලි මෙතුතුනි වමත් දකුණු අත්පිතිකරුවා මේ වන විට ප්‍රසන්න ධම්මික හමුවේ සිය හිස ඔසවමින් සිටින ආකාරයක් දක්වන්න ලැබෙන්නේ එම ලකුණු 6ත් සමග දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 23ක් දක්වා ඉහළ යනවා පන්දුවට පහර දෙන කලාවැව WSC කණ්ඩායමේ ලකුණු පූර්ව එම 6 පාරත් සමග තරමක් පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ පන්දු රකින්නන් කලබලයට ලක්වා ප්‍රකඩාලෝලි මෙතුතුනි මේ විදිහට ප්‍රසන්න ධම්මික වෙත පැමිණ ප්‍රසන්න ධම්මිකගේ මානසික ඒකතාවය ගොඩනගන ආකාරයක් වෙනී යන්නේ පැහැදිලිවම ඉතාමත් හොඳ පන්දුවක් වේගය වැඩි කරමින් ක්‍රියාත්මක කළ ලද පන්දුව වෙනට පන්දු වාර දෙකක් නිමාව දකින විට ලකුණු සංඛ්‍යාව ලකුණු 23ක් ලෙසයි දැක්වෙන්නේ ප්‍රකඩාලෝලි මෙතුතුනි ඒ වගේම එළඹෙන පෙබරවාරි 26 වන දිනය තුල පවත්වන්නට නියමිතයි ප්‍රකඩාලෝලි මෙතුතුනි ප්‍රින්ස් චැලෙන්ජ් ට්‍රෝෆි 2025 ක්‍රිකට් තරග මාලාව ශූරයන්ට මුදලින් රුපියල් ලක්ෂයක් අනුශූරයන්ට මුදලින් රුපියල් 50000ක් ඒ වගේම තරගාවලියේ එක් අංශවල දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට මුදලින් රුපියල් 5000ක් සමග කුස්සලාන ලබා දෙන දැවැන්ත පන්නේ තනිදින ක්‍රිකට් තරග මාලාව කුලියා පිටිය නගර සභා ක්‍රීඩා පිටිය තුල පවත්වන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙන්නේ. එහි වයඹ පළාත් කණ්ඩායම් 12කට ඒ වගේම විවෘත කණ්ඩායම් 8කට අවකාශය තිබෙන බව එහි ප්‍රධාන සංවිධායකවරයා අපව දැනුවත් කරේ ප්‍රකඩාලෝලි මෙතුතුනි. ඒ වගේම එම තරග මාලාව මේ සජීවී විකාශයෙන් ලබා දෙන කිනි ස්පෝර්ට් ලයිව් හරහා ලබා දෙන්නට සියලු කටයුතු සූදානම් කර තිබෙන. ඒ වගේම ඒ තරග මාලාවේ තරග තත්ත්වීති ගෙනෙන්නටත් මමද සම්බන්ධ වීමට නියමිතයි. කුලියා පිටිය පුරවරයට ප්‍රකඩාලෝලි මෙතුතුනි මේ වසර ආරම්භයත් සමග කුලියා පිටිය පුරවරයට සම්බන්ධ වන තෙවන තරග මාලාව ප්‍රකඩාලෝලි මෙතුතුනි. ඒ වගේම එළඹෙන මාර්තු 1 වන දිනය තුලදී පවත්වන්නට නියමිතයි හොටෙල් ගෝල්ඩන් රේස් සහ දුම්බර වුඩ්විලා ක්‍රිකට් කානිවල් තරග මාලාව දඹුල්ල ගමුදා ක්‍රීඩා පිටිය තුල ප්‍රකඩාලෝලි මෙතුතුනි අතරතුර දැවැන්ත පන්දු පහරක් කෙලකනවා. දැන් අකිලත් ලකුණු අතරට ප්‍රවිෂ්ඨ වනවා පන්දුවට පහර දෙන කලාවැව WSC කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම
ලකුණු අතර ප්‍රවිෂ්ඨ වන ආකාරයක් පෙනී යන්නේ ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි ප්‍රබල පාන දුර සුපර් පැෂන් කණ්ඩායම හමුවේ Taman කෙසේ හෝ ඉස්ස ඔසවන්නටයි උත්සාහ කරන්නේ ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි පැහැදිලිවම මේ කණ්ඩායම ගම්මාන මට්ටමේ කාණ්ඩයෙන් අවසාන මහා තරගයකට ප්‍රවිෂ්ඨ වූ කණ්ඩායමක් පැහැදිලිවම අගන අදස්කම් ප්‍රදර්ශනය කරමින් තිබෙන්නේ පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් හමුවේ ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි වර්තමානයේ තුල ශ්‍රී ලාංකීය සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාව ගෙන බැලූ කල ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි ගම්මාන මට්ටමේ පවා විශිෂ්ට කණ්ඩායම් තියෙන වගයි මේන් සඳහන් වන්නේ පැහැදිලිවම ලකුණු සංඛ්‍යාව ලකුණු 30යි පන්දුවට පහර දෙන කණ්ඩායමේ ලකුණු පූර්ව දැක්වෙන්නේ ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි තවත් ලකුණු 33ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට නම් වෙනවා සරත් මදුෂ්ක දකුණු තින් මද වේගෙන් පන්දු යවන්න ඉවර පන්දුවක් යවන්නට ගොස් නැවතත් තම සීමාවට හැරී එන්නේ මේ වෙනට පන්දු දෙකක් එවා දමා තිබෙනවා මදුෂ්ක එවර සාර්ථක පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් ක්‍රියාත්මක ලැබුවේ ගුවන තුල දෝලනය කරමින් එයා සිම් පන්දුවක් සටන්කාමී දකුණති මද වේගෙන් පන්දු යවන ක්‍රීඩකයා සරත් මදුෂ්ක ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි ආරම්භක පිතිකරු සම්බන්ධතාවය බිඳ හෙළන්නට සමත්කම් දක්වා හොඳින් දස්කම් අතර සිටි දකුණතින් පිට හසුරන ක්‍රීඩකයා කාවින්දගේ කඩුල්ල දවා ගන්නට සම්මත්කම් දක්වා ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි නාග පිතිකරු අනස්ලාන් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ නොම්බර 3 පිතිකරු අලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වන ක්‍රීඩකයාට දැඩි වගකීමක් පැවර තිබෙනවා දැන් සරත් මදුෂ්ක සාර්ථක ප්‍රතිඵල නතු කළ ලද පන්දු යවන සූදානම් එවර ඉතාමත් හොඳ පන්දුවක් දුවති දැවි යාමකටයි හසුවන්නේ ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි ලකුණු 36යි මුල් ලකුණු සංඛ්‍යාව අකිලේ අතරතුර දැවැන්ත පන්දු පහරක් කෙල කරන්නට සමත්කම් දක්වනවා ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි ලකුණු 63ක ඉලක්කයක් හඹා යමින් තිබෙන්නේ මෙම තරගයේ ජයග්‍රහණය කරන්නට සරත් මදුෂ්ක දකුණු තින් මද වේගෙන් පන්දු යවන ක්‍රීඩකයා තිබෙනවා එවර අකිල පහර එල කරනවා පිටේ පිට තාක්‍රේ දැවටෙන්නේ පන්දුව එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා ඒ ලකුණ පූර්වයට එකතු වන්නේ 37 වන ලකුණ ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි පන්දු වාර 3ක් නිමාව දකින විට ලකුණු සංඛ්‍යාව ලකුණු 37යි ලකුණු 26ක් ලබා ගත යුතුයි අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කරන්නට කණ්ඩායම තුල සිටින ජ්‍යෙෂ්ඨයා පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන ආකාරයක් පෙනී යන්නේ ප්‍රක්‍රඩාලෝලි මිතුතුනි වමතින් මද වේගෙන් පන්දු යවන ක්‍රීඩකයා උබේ සේන පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන්නේ ලකුණු 26ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට
අකිලාතිශයම අවදානම් දකුණත් පිතිකරුවා ලකුණු අතර සින්න ක්‍රඩකයා හෝ ආරම්භක පිතිකරුවා ලෙස එක්කඩ අපිටියට සම්බන්ධ වූයේ කලාවැව WSC කණ්ඩායමේ දිවෙනවා ලෙෆ්ට් ආම් over the wicket ආකාරයෙන් එවර පහර එල්ල කරනවා ලප්ට ටොප් ඩ්‍රයිව් පන්දු පහර උඩ පන්දුවක් ලෙස ඈදී ආවේ ප්‍රිය ශාන්ට උඩ පන්දුවක් ලෙස රැක ගන්නට අවකාශයක් නැහැ වරක් පතිතව පන්දුව රැකගත්තේ ප්‍රිකඩාලෝලි මෙදපුතුනි එක් ලකුණක් කරා පැතිමාරු කර ගන්නවා පිතිකරුවන් දෙදෙනා දැන් පන්දු 5යි ලකුණු 25යි ඉලක්කය වමත් මදවේග පන්දු යවන ක්‍රඩකයා ඔබේ සේන සූදානම් වන්නේ තම පන්දු ආරේ තියුණු තීරණාත්මක පන්දුවක් ක්‍රියාත්මක කරන්නට පායින්න දෙසින් ක්‍රීඩකයන් තිදෙනෙක් රඳවාගෙන පිට ඉන්න දෙසින් ක්‍රීඩකයන් තිදෙනෙක් රඳවාගෙන තිබෙන ආකාරයක් වෙන යන්නේ පන්දු පිටිය දෙස අවධානය යොමු කරන විට දිවෙන ඔබේ සේන සරත් අමර බඳු විනිසුරෝරයා පාසු කරමින් නැබරල අප්ඩේට් ස්ට්‍රේට් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන ලැබුවේ දකුණත් පිතිකරුවා එම ලකුණු 6ත් සමග මුල් ලකුණු සංඛ්‍යාව දැක්වෙන්නේ මේ වන විට ලකුණු 44ක් ලෙසයි මේ වන විට කලාවැව WSC ක්‍රීඩකයන්ද පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් හමුවේ සටන් කාමී තරඟ රටාවක් පිළිබිඹු කරමින් සිටිනේ පැහැදිලිවම ක්‍රීඩා පිටිය තුල ක්‍රීඩාලෝලි මෙදපුතුනි ඔබේ සේන වමත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා සූදානම් ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට දැන් ලකුණු 19ක් ලබා ගත යුතුයි පන්දු 4ක් තුලදී පන්දුවට පහර දෙන කලාවැව WSC ක්‍රීඩකයන්ට එවර ඉතාමත් හොඳ පන්දුවක් ඔබේ සේන ක්‍රියාත්මක ලැබුවේ ගුඩ් ලෙන්ති පන්දුව පාතිත කර ලැබුවේ දුවද්දී දැවී යාමකටයි හසුවන්නේ ප්‍රිකඩාලෝලි මෙදපුතුනි දැන් පන්දු 3ක් තුලදී ලකුණු 19ක් ලබා ගත යුතුයි මේ තරගය ජයග්‍රහණය කරන්නට නවක පිතිකරුවා ලෙස ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ධනුෂ්ක කෙසේ වෙතත් අකිල පිතිකරණ අන්තයට පැමිණීමට සමත්කම් දක්වා ප්‍රිකඩාලෝලි මෙදපුතුනි කලාවැව WSC කණ්ඩායමේ මේ තරඟ මාලාව පුරාවට අකිල තම පිත්තේ නගන අදස්කම් ප්‍රදර්ශනය කරන ලැබුවා ප්‍රිකඩාලෝලි මෙදපුතුනි ඔබේ සේන වමතින් මද වේගෙන් පන්දු යවන ක්‍රීඩකයා සූදානම් ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට තිබෙනවා තියුණු තීරණාත්මක පන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා එවරල අප්ඩේට් ආන් ඩ්‍රයිව් පන්දු පහරක් කෙලකන ලැබුවේ දැන් පන්දු දෙකයි ලකුණු 13යි ඉලක්කය අකිල කිසිසේ සටනත් නොහරින ආකාරයක් පෙනී යන්නේ ප්‍රිකඩාලෝලි මෙදපුතුනි දැන් අකිල සහ පානදුර සුපර් පැෂන් අතර සටනක් නිර්මාණය වී තිබෙන්නේ පැහැදිලිවම ක්‍රීඩා පිටිය තුල ප්‍රිකඩාලෝලි මෙදපුතුනි නිස්සක වශයෙන්ම කලාවැව WSC ක්‍රීඩකයන් මේ දැවන්ත ඉලක්කය කිමින් තරණය කරමින් සිටින්නේ ප්‍රිකඩාලෝලි මෙදපුතුනි හැකියාව ලැබෙවිද මේ තරගය තරණය කරන්නට නැතිනම් මේ තරගය සම කරන්නට නැතිනම් පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයින් මේ තරගය ජයග්‍රහණය කරාවිද කුමකින් කුමක් සිදුවේවිද බොහෝ දුරට මේ පන්දුවේ මේ තරගයේ ඉරණමේ බොහෝ දේ රැඳී තිබෙනවා පන්දු දෙකක් තුල ලකුණු 13ක් ලබා ගත යුතුයි ඔබේ සේන වමත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා දිවෙනවා ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට එවර වයිට් පන්දුවක් ලෙසයි සනිටුවන් කරන්නේ ප්‍රිකඩාලෝලි මෙදපුතුනි සරත් අමර බඳු විනිශ්චයකාරවරයා දැන් තරගය ඉතාමත් තියුණුයි ප්‍රිකඩාලෝලි මෙදපුතුනි පන්දු දෙකක් තුලදී දැන් ලකුණු 12ක් ලබා ගත යුතුයි විනිසුරුන්ගේ තීරණවලට අවනතර වෙන මෙන් කාරණක දන්නා සිටවා
පන්දු දෙකක් තුලදී දැන් ලකුණු 12ක් ලබා ගත යුතුයි. තරගයේ චක්‍රාණය කරන්නට නම් ප්‍රිකඩාලෝලි මිදුතුනි අමතර වාසියක් පැහැදිලිවම නිර්මාණය වූයේ ක්‍රීඩා පිටිය තුල පන්දුවට පහර දෙන කලා වැව WSC ක්‍රීඩකයන් ප්‍රිකඩාලෝලි මිදුතුනි ඔබේ සෙන වමත් මදවේග පන්දු යවන ක්‍රීඩකයා සූදානම් නැවතත් පන්දු යැවීම සඳහා දියුණු තීරණාත්මක පන්දුව ක්‍රියාත්මක කරන්නට දිවෙනවා ලෙප්ට අමෝවද විකට් ආකාරයෙන් එවර පහරක් කෙල කරනවා පිත්තේ පූර්ණ මූවතේ පන්දුව දවටා ගන්නට අවකාශයක් නැහැ. දැන් පාන දුර සුපර් පැෂන් ක්‍රීඩකයන් ප්‍රිකඩාලෝලි මිදුතුනි වයිට් පන්දු නිපන්දු ඇරෙන්නට මේ තරගයේ වැඩි ගෞරව හිමි කර ගන්නට සමත්කම් දක්වා තිබෙනවා. තරගයේ චක්‍රාණය කරන්නට සමත්කම් දක්වනවා පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් 2025 ඒජ් ලයිට් චැලෙන්ජ් ට්‍රෝෆි තරග මාලාවේ නිල සූර්යයන් ලෙස අභිෂේක ලබන්නේ වත්මන් ශ්‍රී ලංකාවේ අංක 1 කණ්ඩායම ඔවුන් අංක 1 වග කරකෝල වැව තුලදීත් ඔප්පු කරම පෙන්නෙමින්